හරි. භාග පාඩම භාග පාඩමට ලකුණු 10ම ගන්න විදියනේ කතා කරගෙන හිටියේ. භාග පාඩමේ ලකුණු 10 ගන්න විදිය අද මේ දැන් අද වීඩියෝ එක බලුවාම ඔයාලට භාග පාඩමේ ලකුණු 10 සිම්පලි ගන්න පුළුවන් වෙනවා. හරිද? මගේ ප්ලෑන් එක අනුව අද මේ භාග පාඩම සම්පූර්ණයෙන් තියරි ටික ඉවර කරලා මිනිස් දිනක් කියලා දීලා මෙච්චර කාලයකට ආපු 2016 ඉඳන් 2025 ආපු භාග ගණන් ටික සේරම හදලා මේ නෑ භාග ගණන් ටික සේරම හදන්නේ එකක් දෙකක් හදලා මම PDF එක දෙන්නම්. PDF එක මේ ඉතුරු ටික හදන්න. හදලා ඉවරලා මම ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තව වීඩියෝ එකක් දාන්න. එහෙම කරමු. හරි. එතකොට බෝඩ් එක ගැන වැඩි හිතන්න එපා. බෝඩ් එක පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. සෑහෙන කාලයකට පස්සේ මේ බෝඩ් එක කියලා දෙන්නේ මේ බෝඩ් එක පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. මේ වැඩි හිතන්න එපා බෝඩ් එක ගැන. බෝඩ් එකේ මම ලියන දේට වඩා මම කියන දේ අහගෙන ඉඳලා තනියෙන් ලියන්න බලන්න. මම කියන දේ විතරක් අහගෙන ඉන්න, කියන දේ ඔළුවට දාගන්න. ඊට පස්සේ තනියෙන් ගාන හදන්න. මම කියන දේ ඔළුවට දාගන්න තනියෙන් ගාන හදන්න පුළුවන් නම් වැඩේ ගොඩ. හරි. මම PDF එකක් හදලා තියෙනවා. PDF එක මම දාන්නම්. හරි. වීඩියෝ එක බලන කට්ටිය මේ මගේ නම්බර් එක ඇති ගොඩක් අය වෙලාවට පැරනොමල් channel එකේ කට්ටිය අනිවාර්යෙන් මේක වීඩියෝ එක බලනවනේ. ඉතින් මේ ගොඩක් කට්ටිය ගාව මගේ නම්බර් එක ඇති. එතකොට ඒ කට්ටිය මට කෙලිම ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න. මේක ඕනේ කියලා. නැත්නම් අනිත් කට්ටිය ඩිස්ක්‍රිප්ෂන් එකේ මම නම්බරේ දාලා තියන්න. නැත්නම් ඔය දැන් යනවත්තේදී නම්බරේ දැන් මේ හැටි වැටේ. අනේ නම්බරේට හරි මේ මැසේජ් එකක් දාන්න. එතකොට මම දාන්නම් ඔයගොල්ලන්ට මේ PDF එක. හරි. ඊට අමතරව කියන්න තියෙන්නේ මේකට කලින් මම දාපු වීඩියෝ එක බැලුවේ නැත්තම් ඔය උඩේ වැටේ දැන් කාඩ් එකක්. අන්නේ කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලලා ඊට පස්සේ මේක බලන්න. ඒ වීඩියෝ එක බලලා ඊට පස්සේ මේක බලන්න. එතකොට තමයි වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් වැඩි කරගන්න බැරි වෙන්නේ. හරි. වැඩි හිතන්න එපා. මාව පේන්නේ නැති වුණාට කමක් නැහැ. ඔයගොල්ලෝ බෝල්ඩ් එක පේනවා නම් එච්චරයි. මාව පේන්නේ නැති වුණාට කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මාව පේන්න ඕනේ නැහැ. හරි. අපි කලින් වීඩියෝ එකේ කතා කරේ භාග එකතු කරන විදියයි භාග අඩු කරන විදියයි. භාග එකතු කරන්නේ කොහොමද? භාග අඩු කරන්නේ කොහොමද කියලා කතා කරන්නේ. දැන් අද කතා කරන්නේ භාග ගුණ කරන විදියයි භාග බෙදන විදියයි. භාග ගුණ කරන්නේ කොහොමද? භාග බෙදන්නේ කොහොමද කියලා බලනවා. ඊට පස්සේ අපි මිනිස් දින පොඩ්ඩක් කතා කරලා කෙලින්ම ගානට බහිමු. ගණන් ටිකට සෙට් එකට බහලා බලමු. ගණන් සෙට් එකේ මොනවද තියෙන්නේ කියලා. සමහර විට මම හදන ඉස්සරහට යද්දි ගණන් වල මේ ඕගොල්ලන්ට අලුත් දේවල් භාගයි මිනිස් දිනයි වලට වඩා අලුත් දේවල් හම්බ වෙයි. ඒවට try කරන්න බැරි වුණාට කමක් නැහැ. එතකොට මම ওই ගණන් ටික හදලා තව වීඩියෝ එකක් දානවනේ. ඒ වීඩියෝ එක බලලා ඒ ටික තේරුම් ගන්න. හරි. එතකොට මෙච්චර කාලයකට හදපු මෙච්චර කාලයකට ආපු පාස් පේපර්ස් වල 2016 ඉඳන් 2025 තියෙන ගණන් ටික සේරමයි මොඩල් පේපර්ස් ගණන් දෙක තුනකුයි සෙට් එකක් මම හදනවා. හරි. ඒ කියන්නේ ලකුණු 10 easy අතට එන විදියට තමයි හදලා තියෙන්නේ. හරි. අපි බලමු දැන්. ඔන්න දැන් යන්නේ භාග ගුණ කිරීම. භාග ගුණ කිරීම. මාතෘකාව දාගන්නේ භාග ගුණ කිරීම. සමහරු මේ ගුණ කිරීමට වැඩි කිරීම කියලා පාවිච්චි කරන ඒ වැඩි කිරීම කියන වචනේ වැරදි හොනේ. වැඩි කිරීම කියන එක වැඩි කිරීම කියලා කියනවානේ. මෙන්න මේකට තමයි ඔය මෙන්න මේකට වැඩි කිරීම කියලා කියනවානේ. වැඩි කිරීම කියන එක වැරදි. මේක ඇත්තටම ගුණ කිරීම. මේ කතිර ගුණිතය. තව එකක් තියෙනවා තිත් ගුණිතය කියලා. තිත් ගුණිතය කියලා එකක් තියෙනවා. කතිර ගුණිතය කියලා එකක් තියෙනවා. ඒවා ඔබලන්ට ඕනේ නැහැ. ඒවා ඒලවන්න. සෙන්ද යන්නේ. හරි. භාග ගුණ කිරීම. ගණක් හදලා බලමු. පේනවා කියලා හිතනවා 4න් 2 වැඩි කිරීම 5න් 3 දකින්න පේනවද බලන්න. පොඩ්ඩක් පැත්තට ගමු.
4න් 2 වැඩි කිරීම 5න් 3. හරි. කොහොම ගමුකෝ. මෙච්චරයි. වැඩි හිතන්න එපා. මේ දෙක ගුණ කරලා එකකට ගන්න, මේ දෙක ගුණ කරලා එකකට ගන්න. 4 වරක් 5 කීයද? 20යිනේ. 20යි. දෙවරක් 3 කීයද? 6යිනේ. 6යි. හරිද? මෙහෙම උත්තරේ තිබ්බොත් හරිද? නෑ. මං කිව්වා අනිවාර්යෙන් ගානක් හදද්දි සම්මා දිට්ඨිය තියෙන්න ඕනි කියලා. මොකද්ද තියෙන්න ඕනේ? සම්මා දිට්ඨිය. නිවැරදි දැකීම. නිවැරදි දැකීම. එතකොට මේක දැක්කම ඔයාට දෙයක් පේන්න ඕනේ. පේනවද නැද්ද කියන්නේ මන් දන්නේ නැහැ. මට නම් පේනවා. ඔයාලට පේනවද කියන්නේ මන් දන්නේ නැහැ. හරි මේ පොඩක් මේ මාව පේන්නේ නැද්ද දන්නේ නැහැ. දැන් නම් පේනවා ඇත්ත කියලා හිතනවා. කලින් මාව බාගෙන ඉඳලා නේද අපල මාව පේන්නේ නැති වුණාට කමන්නේ ඔයගොල්ලෝ බෝඩ් එක වේලවන හිතේ මේ හරි අපි කතා කර ඉන්න දැන් දෙකෙන් තුන නෑ 4න් 2 වැඩි කිරීම 5න් 3 නේ ගත්තේ මම කිව්වේ මොකද්ද ඔය වැඩි හිතන්න එපා යට දෙක වෙන වැඩි කරන්න උඩ දෙක වෙනම ගුණ මම වැඩි කිරීම කිව්වට එතදී ගුණ කිරීමේ යට දෙක වෙනම ගුණ කිරීම උඩ දෙක වෙනම ගුණ කරනවා හරි එතකොට පල්ලෙහා දෙක 20යි 4 වරක් 5 20යි උඩ දෙක දෙවරක් 3 6යි මේ හරිය පොඩක් පේන්න නැත්නම් වැඩි හිතන්න ලයිට් එක වදිනවා හරි මේක දැක්කාම මේ හිතෙන්න ඕන කිව්වේ මම මොකද සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය නිවැරදි දැකීම තියෙනවා හරිද මේක දැක්කම ඔයගොල්ලන්ට පේන්න ඕනේ උඩ ඉලක්කමක් දෙකෙන් බෙදෙනවා යට ඉලක්කමක් දෙකෙන් බෙදෙනවා මේක දැකලා මුරු වෙන්න ඕනේ ඒක කවුරුත් කියන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒක දැකලා ඒක හොයාගන්න ක්‍රම නැහැ දැකලා මුරු වෙන්න ඕනේ ඒකයි කියන්නේ ගණන් හැදෙන්න ඕනේ ගණන් හදන්න නැතුව අපිට ඉස්සරහට එන්න බෑ. ගණන් පේපරේට ලකුණු ගන්න නම් ගණන් හදන්න ඕනේ. එතකොට මේව ඇහැට දැකලා පුරුදු වුණාම දැක්ක ගමන් තේරෙනවා අම්මට තියෙන්නේ දෙන්නම දෙකෙන් බෙදෙනවා කියලා. දෙන්නම දෙකෙන් බෙදෙනවා. 6 කපන්න 20 කපන්න. 6 දෙකෙන් කැපුණාම 3යි 20 දෙකෙන් කැපුණාම 10යි. එතකොට උත්තරේ එනවා කීයද 10න් 3යි කියලා හරිද 10න් 3යි කියලා උත්තරේ එනවා පේනවද මොකක් පේන එක පේනව නේද පේනවා 10න් 3යි කියලා උත්තරේ එනවා මේක තමයි ක්‍රමය හරිද මේක මතක තියාගෙන කනන් ටික හදාගෙන යන්න තියෙන්නේ හරිද මේ තව ගණනක් හදමු සිංගා හදන්න ඒක හදන්න තව ගානක් පහෙන් 4 වැඩි කිරීම 8න් 5 පහෙන් 4 වැඩි කිරීම 8න් 5 හරි දැන් ඔන්න ඔයගොල්ලන්ට මෙහෙම ගානක් આવුත් මොකද්ද කරන්නේ මෙහෙම ගානක් આવුත් එහෙම දැන් කලින් වගේම ඔයගොල්ලන්ට පුළුවන් වුණා හරයයි ගුණ කරලා පල්ලෙහෙන් දාලා ළමයා ගුණ කරලා පල්ලෙහෙන් දාලා අන්තිම උත්තරේට යන්න. හැබැයි මෙහෙම ගානක් දැක්කහම ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. හරිද? ඒකට ඕගොල්ලෝ පේන්න ඕනේ. මම කියවනේ සම්මා දිට්ඨිය ගානක් හදනවා නම් සම්මා දිට්ඨිය. නිවැරදි දැකීම තියෙන්න ඕනේ. හරිද? එතකොට මේක දැක්කහම ඔයගොල්ලන්ට පේන්න ඕනේ 4යි 8යි 5යි ගැලපීමක් තියෙනවා උඩ යට හැමතිස්සෙම අපිට ගානක
උඩයි යටයි තියෙන ඉලක්කම් තමයි කපන්න පුළුවන් බෙදන්න පුළුවන්. හරිද? උඩයි යටයි තියෙන ඉලක්කම් අපිට බෙදන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මෙතනත් 5 තියෙනවා මෙතනත් 5 තියෙනවා. දෙන්න තියෙන්නේ දෙපැත්තේ හැබැයි උඩයි යටයි. දෙන්න දෙපැත්තේ තිබ්බට අවුලක් නැහැ. උඩයි යටයි තමයි තියෙන්නේ. දෙපැත්තේ තිබ්බට අවුලක් නැහැ. එකම පැත්තේ තිබ්බත් අවුලක් නැහැ. උඩයි යටයි තියෙනවා නම් අපිට පුළුවන් 5ට 5 කපලා දාන්න. 5ට 5 කපන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි 4ට 4 ඒවා 1යි කියලා අරගෙන 8ට 4 ඒවා 2යි කියලා අරගෙන එහෙම ගන්න 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. ඔහොම ගන්න පුළුවන්. හරිද? උඩයි යටයි තියෙනවා නම් ඔහොම කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි මෙහෙම දෙන්නම යට තියෙනවා නම් කපන්න බෑ. උඩයි යටයි තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන හරි මෙතන හරි උඩයි යටයි තියෙනවා නම් අපිට කැපෙනවා නම් කපන්න පුළුවන්. හරිද? ඒක ගණන් හදනම පුරුදු වෙන්න ඕන දෙයක්. මේක ගණන් හැදෙන්න ඔයා ස්පීඩ්ලි මේක කරන්න පුරුදු වෙනවා. පට්ටි ස්පීඩ් එක ගාන දැක්ක ගමන් පේනවා ඊට මේ ගණන් ටික හදද්දි මේක දැක්ක ගමන් වල පේනවා මේ දෙක කැපිලා යනවා මේ දෙක කැපිලා යනවා මේක කැපෙනවා අර ගණන් හැදෙන්න ඕනේ. හදන්න ඕනේ. හදනකොට තමයි ඔයා ෂාප් වෙන්නේ. හරිද? පිහියක් වුණත් යකඩයක් වුණත් තලන්න තමයි මුවහත් වෙන්නේ. ගානක් වුණත් හදන්න තමයි ඔයා ස්පීඩ් වෙලා ඔයා මේ ගාන හදන්න පුරුදු වෙන්නේ. හරිද? ඒ නිසා පුළුවන් තරම් ගණන් හදන්න වරදින්නේ නැහැ ජීවිතේට. හරිද? එතකොට ඔන්න අපි මොකද්ද කරේ? 5යි 5යි උඩයි යටයි 5යි තිබ්බා. ඒ නිසා 5ට 5 කැපුවා. 4යි 8යි උඩයි යටයි තිබ්බා. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි කියලා මෙහෙම ගත්තා. එතකොට අපිට උත්තරේ එනවා මෙතන කීයද ඉතුරු 2යි මෙතන 1නේ දෙවරක් 5ට 5 කැවිලා ගියාම මේ 1 තියෙන්නේ දෙවරක් මේ 5යි 5යි බෙදෙනවා. ඒකයි වෙන්නේ 5 5ෙන් බෙදුනහම 1යි මේ 5 5ෙන් බෙදුනහම 1යි එහෙම එන්නේ. කැපිලා ගියාම 1යි. එකම ඉලක්කමෙන් කැපුණාම 1යි. හරි? දෙවරක් 1 2යි උඩට එක්වරක් 1 1යි. දෙකෙන් 1යි කියලා උත්තරේ එනවා. දෙකෙන් 1යි කියලා උත්තරේ එනවා. පේනව නේද? පේනේ. හරිද? මං කියන එක අහගෙන ඉඳලා ඔයගොල්ලෝ බෝඩ් එක බලන්න නැතුව ගාන හදන්න බලන්න. වැඩේ දීසි. හරි? හරි. ඔන්න මේකත් දියා ගන්න නේද බලන්න. තව එක ගානක් හදලා අපි බෙදීමට යන්න. තව එක ගානක් හදමු. අටෙන් 6 වැඩි කිරීම. හතරෙන් 4. හරි? ඔහොම ගන්න. ඔයගොල්ලන්ට දැන් මෙහෙම මේ ගන්න. නිකන් වීඩියෝ එක ස්ටොප් කරලා තනියෙන් හදලා බලන්න. හදන්න පුළුවන් කියලා. හරි? දැන් මම ගාන හදනවා. ඕගොල්ලන්ට ඕනනම් පුළුවන් මෙහෙමයි කපන්නත් පුළුවන්. මෙහෙමයි කපන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති තැනකින් පටන් අරගෙන කපන්න. මෙහෙමයි කපනවා නම් 2කින් කපන්න පුළුවන්. මෙහෙමයි කපනවා නම් 4කින් කපන්න පුළුවන්. හරිද? මම මෙහෙමයි කපලා පටන් ගන්නවා. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. හරිද? ඊට පස්සේ මෙතන 2 තියෙනවා මෙතන 6 තියෙනවා. ආයෙ කැපෙනවා. 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. දැන් එක්වරක් 7 පල්ලෙහාට එනවා 3 වරක් 1 3 උඩට එනවා 7න් 3යි. එච්චරයි. ලේසි. පට්ට ලේසි. භාග ගුණ කිරීම ඔච්චරයි. පට්ටම ලේසි. සම්මාදිට්ඨිය. නිවැරදි දැකීම. ඔයාට හොඳට දකින්න පුළුවන් නම් ගාන දිහා හොඳට බලන්න. ගාන 10 වාරක් වුණත් කියවන්න. තේරෙන්නේ නැත්නම් කියවන්න ගාන අනිවාර්යෙන්. ගාන ඇතුලේ හංගලා දෙන දේවල් වැඩි. ගොඩක් ළමයි දැන් වරද්දනවා අඩුයි. ගාන ඇතුලේ කියනවා නම් දැන් ගොඩක් අය වරද්දනවා අඩුයි. ඒ නිසා ගාන ඇතුලේ මේගොල්ලෝ ප්‍රශ්නේ ඇතුලේ දේවල් හංගන්න බලනවා. හරි? ඒ නිසා හොඳට කියවන්න. හොඳට දකින්න. එතකොට ගාන හදාගන්න ලේසි. හරි? ඔන්න භාග ගුණ කිරීම ඔච්චරයි. භාග ගුණ කිරීම ඔච්චරයි තියෙන්නේ. දැන් භාග දෙකයි. භාග බෙදීම
ගානක් හදමු. හරි 8න් 5 බෙදෙනවා බෙදීම 4න් 8න් 5 4න් බෙදන්න 8න් 5 4න් බෙදන්න හරිද බෙදීමේ ගානක් තියෙද්දි අපිට මේක හදන්න පොඩ්ඩක් අමාරුයි මෙහෙම තියාගෙන මේක හදන්න ටිකක් අමාරුයි හදන්න පුළුවන් හරිද මට හදන්න පුළුවන් ඕගොල්ලෝ හදන්න ගියොත් ඕගොල්ලෝ නා ගන්නවා ඒ නිසා මෙහෙම ගාන තිබ්බොත් එහෙම මෙහෙම හදන්න එපා ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි 8න් 5 ඔහොමම තියාගෙන මේ බෙදීම තියනවනේ බෙදීම ගුණ කිරීම බෙදීම ගුණ කිරීම කරද්දී දෙක මාරු වෙනවා මොකක්ද දෙන්නේ දෙක මාරු වෙනවා මොකද්ද දෙක මාරු වෙනවා මේ දෙක උඩයට මාරු වෙනවා උඩට 4 යනවා පල්ලෙහාට 1 එනවා මේ උඩයට මාරු වෙන එක අපි කියනවා නම පරස්පරය ගන්න හරි දැන් ඕගොල්ලෝ කරන්න තියෙන්නේ වැඩි හිතන්න එපා ඒ වචන ඕනේ නැහැ අපිට ඒ වචන අපිට ඕනේ නැහැ හරි මම මේක කියලා දෙන්නේ මම මේ ගණන් ටික කියලා දෙන්නේ අන්තිමම නාගත්ත සෙට් එකේ ඉන්නානේ අන්තිමම නාගත්ත සෙට් එකට ගොඩ යන්න ලේසි විදියට තමයි මම ගණන් ටික කියලා දෙන්නේ හරිද හොඳ බ්‍රයිටර්ලාට ටික කොහොමද ගොඩ දා ගන්නවා කියලා දන්නවා ටිකක් මැද හරිය ඉන්න කට්ටියට ඒක කරදී එකට try එකක් දෙන්න පුළුවන් මේක හරියට උඩට දාගත්තොත් අනිත් කට්ටියට කෙල වෙලාම වගේ තියෙන නම් S එකකට 100කට පාර හදා ගන්න පුළුවන් හරියට උඩට දාගත්තොත් හරි එච්චර දැන් බෙදීම ගුණ කිරීම කරගත්තා දැන් සුපුරුදු පරිදි අපිට කපන්න පුළුවන් දේවල් කපමු මට පේනවා මෙතන කැපෙනවා 2යි මෙතන කැපෙනවා 1යි 4ට 4 1යි 8ට 4 2 උත්තරේ එනවා 5 බෙදීම 2න් 5යි කියලා මං කියලා දෙනවා ගිය සතියේ මං කියලා දුන්නා මේ වගේ උත්තරයක් ආවොත් මෙහෙම තියන්න බෑ මොකද්ද කරන්න ඕනේ අපි 5 2න් බෙදන්න ඕනේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ එතනම ඉන්නේ හරියට මෙහෙම දාගෙන මෙහෙම බෙදන්න වරද්ද ගන්න එපා බෙදන්න කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් ඔයාලට මුකුත් කියන්නේ නැහැ මෙහෙම කරලා කියලා දෙකට 5ට 2 ඒවා 2යි දෙවනත් 2 4යි එකක් ඉතුරුයි මොකක්ද කරන්න කිව්වේ මේ උඩින් එන ගාන ඉස්සරහට දාගන්න දෙකේ ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ ඒක පල්ලෙහාට එක එනවා උඩට මේක ගන්න විදිය මතක නැත්තම් ටග් ගාලා මේ ගිහිල්ලා කලින් වීඩියෝ බලන්න මම ප්ලේලිස්ට් හදලා ඇති මේ කලින් fraction 1 කියලා මම පළවෙනි භාගපාඩමේ පළවෙනි කොටස මම දාලා ඇති ඒක බලලා ඉන්න සිංහාලා ඒක බෝඩ් එකේ නෙමෙයි අපි පොතක මම හැදුවේ කමන්නේ බලලා ඉන්න එතකොට මේක කරන විදිය මතක් වෙයි ආයේ හරි බලන්න 10 පාරක් හරි ඔය වීඩියෝ එක බලන්න පැයනේ ෆෝන් එක ඔබන ඕගොල්ලෝ දවසට පැය 24ක් තියෙනවා මේ පැය 24න් එක පැයක් ගත්තට අවුලක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ මොකුත් වෙන්නේ ගණන් වලට වැඩිපුර කාලයක් දුන්න කියලා ඔයාලට පාඩුවක් වෙන්නේ නෑ හැම ජොබ් ඉන්ටර්විව් එකකට මොන ජොබ් ඉන්ටර්විව් එකකට ගියත් ගණනුයි ඉංග්‍රීසි රිසල්ට් දෙක අනිවාර්යෙන් බලන්න. ගණන් රිසල්ට් එකයි ඉංග්‍රීසි රිසල්ට් එකයි තමයි අනිවාර්යෙන් බලන්නේ. හරි. ඒ නිසා මේ දෙක ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි මුල් තැන දුන්නා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ දෙන්න මුල් තැන. හරි. ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරත් ගණන් වලටයි ඉංග්‍රීසි වලටයි 100ක් තියෙනවා. අනිවාර්යෙන් ගණන් වලට ඉංග්‍රීසි වලට 100ක් තියෙන්න ඕනේ. හරි? ඒක මම කියන්නේ ගණන් ඉංග්‍රීසි කියන්නේ පට්ටම වැදගත් සබ්ජෙක්ට් දෙකක් අනිත් සබ්ජෙක්ට් වලට වඩා. හරි? ඇත්ත පැහැදිලි කරන්න දෙන්නේ. ඒක භාග බෙදෙන විදිය. භාග බෙදන්නේ ඔන්න ඔහොමයි. හරි? තව ගණනක් අපි හදමු. තව ගණනක් හදලා මිනිස් දින පොඩ්ඩක් මිනිස් දින එක කරත් ඔබ දාලා දැන් ගන්න 7න් 6 වැඩි කිරීම බෙදීම 14න් 8 ගන්න ඔන්න 7න් 6 ඒ විදිහටම පල්ලෙහාට ගත්තා
දෙක මාරු කරා. මෙයා මාරු වෙනවා. බෙදීම ගුණ කිරීම වෙද්දී එහා පැත්තේ දෙන්නට ඉන්න බෑ. උන් දෙන්නගේ දෙක මාරු වෙනවා. මට කිරි උන්න මාරු වුණා දෙන්න. දෙක මාරු වුණා. දෙක මාරු කරගන්න. මේක මාරු වෙද්දී දෙක මාරු කරගන්න. මේක මාරු වෙද්දී දෙක මාරු වෙනවා. මේක මතක තියාගන්න. බෙදීම ගුණ කිරීම වෙද්දී පිටිපස්සේ තියෙන එකේ දෙක මාරු වෙනවා. හරි? දැන් 7යි 14යි දැක්කම ඔයගොල්ලන්ට පේනවද? දෙකම 7ෙන් බෙදෙනවා. 4 7 1යි 14ට 7 2යි. 8යි 6යි බෙදෙනවා නේද? බෙදෙනවා. 6ට 6 3යි. නැහැ 6ට 2 3යි. 8ට 2 4යි. හරිද? මේ දෙකත් ආයේ බෙදෙනවා නේද? 2යි 4යි. බෙදෙනවා. 2ට 2 1යි 4ට 2 2යි. පැහැදිලිව කපාගෙන යන්නේ. ලොකුවට කැපෙනකොට පැහැදිලිව කපා ගන්න නැත්නම් ඔයාලට පැටලෙයි. හරි? බලලා හොඳ නිවැරදි දැකීමෙන් හරියට හිතට ගාන කරන්න. හරි? මේ බෙදන ඒවා ඔයගොල්ලෝගේ ඇස් වලට හුරු වෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ ගණන් පුළුවන් තරම් හදන්න. එකම ගාන 10 පාර වුණත් කමන්නේ. දැන් මම ඔය ටිප් එක දැම්මම ඔය ගානේ ඔය ගණන් ටික කටපාඩම් වෙනකන් හදන්න. මේක තමයි උත්තරේ කියලා හදලා ගන්න උත්තරේ. හරි? කිසි ප්‍රශ්නයක් නැහැ. 10 පාරක් හදුවත් ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. හරි? තුන් වරක් එක එතකොට උඩට උත්තරේ 3යි දෙවරක් එක පල්ලෙහාට 2යි. මේක මෙහෙම තියන්න බෑ. බෙදන්න. දීර්ඝ බෙදීම දාලා බෙදන්න. දෙවරක් 1යි 2යි ඉතුරු 1යි. මේක ඉස්සරහට ගත්තා. හරය වෙනස් වෙන්නේ නැහැ. ඉතුරු 1යි ඒක උඩට එනවා 1යි. හරි? 1යි 2කින් 1යි. ඔච්චරයි. හරි? ලේසිනේ. පට්ට ලේසි වැඩක් මේක. භාග කියන්නේ පට්ටම ලේසි වැඩක්. ආයි හිතන්න දේවල් ලොකුවට නැහැ. හරි? ඔය ටික දැනගත්තාම ඇති. ඔය ටික දැනගත්තාම හොඳටම ඔයගොල්ලෝ දන්නවද බෝඩ් මාස් ක්‍රමය දන්නව නේද? නැත්තම් වන්ඩේ ගූදරී කියලා කියනවා. දන්නව නේද? සුළු කිරීමේ පියවර සෙට් එකක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් සුළු කරන්නේ මුලින්ම වරහන, ඊට පස්සේ අල්ලා යන්න, බෙදීම, ගුණ කිරීම, ධන, ඍණ. හරිද? ඔය පිළිවෙල තමයි සුළු කරන්නේ. හොඳ ඒකත් මතක තියාගන්න. වන්ඩේ ගූදරී. හරිද? වරහන්, අල්ලා යන්න, බෙදීම, ගුණ කිරීම, ධන, ඍණ. ඔකත් මතක තියාගන්න. මොකද අපි ඒක භාග ගණන් හදද්දී ඔය පිළිවෙලට හදන්න ඕනේ. මේ ඒක අපිට ඕන වෙනවා. භාග ගණන් වලට නම් අනිවාර්යෙන් ඕන වෙනවා. හරි? ඔය පිළිවෙලට තමයි හදන්නේ. හරිද? බෙදීම ගුණ කිරීම නැත්තම් වමේ ඉඳන් අඩු මේ දකුණට හදාගෙන යනවා. ඒක මම පස්සේ වෙලාවක් කියන්න. දැනට මතක තියාගන්න මේ සිස්ටම් එකට තමයි හදන්නේ. වන් බෙගුදරි වල විදියට තමයි හදන්නේ. බෙදීමයි ගුණ කිරීමයි නැත්තම් ගාන ඇතුලේ දැන් මේක මෙතනට අයිති වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ දෙක ධන දෙක තුන ඍණ එක ධන දෙක ඔහොම තිබ්බා කියලා. හරිද? ඊළඟට තියෙනවා 3 ඍණ 1 ධන 2 වැඩි කිරීම 4 බෙදීම 3. ඔන්න ඔහොම එකක් තියෙනවා කියලා හිතන්නකො. අන්න ඔය වගේ ගණන් දෙකක් තියෙනවා. දැන් මේකේ බෙදීමයි ගුණ කිරීමයි ගුණ කිරීමයි බෙදීමයි තියෙනවා. හරි? මේකේ ගුණ කිරීමයි බෙදීමයි නැහැ. ගුණ කිරීමයි බෙදීමයි නැත්තම් ඔයා වමේ ඉඳන් දකුණට සුළු කරන් යන්න ඕනේ. හැබැයි ගුණ කිරීමයි බෙදීමයි තියෙනවා නම් ගුණ කිරීම හරි බෙදීම හරි දෙකෙන් එකක් මොකක් හරි ගමන්නේ. එකක් තියෙනවා නම් ඔයා මෙන්න මේ සිස්ටම් එකට යන්න ඕනේ. හරිද? ඒක මතක තියාගන්න. ගුණ කිරීමයි බෙදීමයි නැත්තම් වමේ ඉඳන් දකුණට හදාගෙන යනවා. හැබැයි ගුණ කිරීම හරි බෙදීම හරි ගුණ කිරීමයි බෙදීමයි දෙකම හරි වරහන් මොන හරි තිබ්බොත් එහෙම මෙන්න මේ සිස්ටම් එකට හදාගෙන යන්න ඕනේ. හරි? තේරුණා නේද? ධනයි ඍණයි වලට අමතරව වැඩිපුර මොකක් හරි ලකුණක් තිබ්බොත් අනිවාර්යෙන්
මේ සිස්ටම් එක පාවිච්චි කරන්නම ඕනේ වන් වේගූදවී කියන සිස්ටම් එක පාවිච්චි කරන්නම ඕනේ. හරි ඒක ඔළුවේ තියාගන්න. නැත්තම් ගණන් හදද්දී ලකුණු අඩු වෙන්න මේ වරදින්න හේතුවක් වෙන්න පුළුවන්. උත්තරේ අවසාන උත්තරේ වරදින්න හේතුවක් වෙන්න පුළුවන් ඕක. හරි ඔන්න මං කිව්වා. හරි අපි පොඩ්ඩක් මිනිස් දින වලට ඔළුව දාලා යමු. හරිද? ඔයගොල්ලෝ දැකලා ඇති ගණන් අහනවා මිනිසුන් 6 දෙනෙක්ට තාප්පයක් බැඳීමට දින 4ක් ගත වේ නම් මිනිසුන් 8 දෙනෙක්ට ඒ වැඩේ නිම කිරීමට කොච්චර කාල ගත වෙනවද කියලා. අන්න ඔය වගේ ප්‍රශ්න අහනවා නේද? අන්න ඕවලට තමයි අපි කියන්නේ මිනිස් දින ගණන් කියලා. හරිද? මිනිසුන් ගානයි දින ගානයි දීලා දිනවා. සත්තු ගානයි දින ගානයි දෙනවා. ඔන්න ඔහොම සත්තු හරි මිනිස්සු හරි මොකක් හරි කොහොම හරි ඔය වගේ ඒවට අපි කියනවා මිනිස් දින ගණන් කියලා. හරිද? මේ පාඩමේ නම් මතක නැහැ. පාඩම මොකද්ද? අනුලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත. මට හරියට මතක නැහැ. පාඩමේ නම් මතක නැහැ. හරිද මම මේ ගානෙන් ගන්නනේ කියලා දෙන්නේ මම අවුරුදු 5කට පස්සේ මේක අවුරුදු 2කට පස්සේ මේ ගණන් හදන්නේ. අවුරුදු 5ක් වුණා නේද? අවුරුදු 2කට පස්සේ තමයි මේ ආයෙ ගණන් හදන්නේ. හරි? ඉතින් සමහර වෙලාවට මතක නැහැ. පාඩම් මතක නැහැ. ගණන් මතකයි. ගණන් හදන විදි මතකයි. ඔක්කොම මතකයි. ඕන කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පාඩම් මතක නැහැ. ඒ නිසා මේ මම මිනිස් දින ගන්න කියන මිනිස් දින ගණන් එනවා. හරිද? මිනිස් දින මිනිස් පැය වෙන්නත් පුළුවන්. එතකොට දැන් අපි හිතමුකෝ මිනිස් පැය වුණා කියලා. එතකොට සමහර වෙලාවට අහනවා මිනිසුන් 8 දෙනෙක් දවසට පැය 8 ගානේ දවස් 3කින් නිම කරන වැඩ මිනිසුන් 6 දෙනෙක්ට දිනකට පැය 12 බැගින් වැඩ කළොත් කොච්චර දින ගානකදී ඉවර කරන්න පුළුවන්. ඔන්න ඔහොම ගණන් අහනවා. හරිද? අපි ඒ විදිහට මේ ගණන් හදලා බලමු. හරිද? ඔය දෙකම කරන්න අපිට මිනිස් දින මිනිස් පැය පේන්නේ නැද්ද දන්නේ නැහැ. මං කියන එක අහගන්න අනිවාර්යෙන්. එතකොට පේන්නේ නැති වුණොත් ඔයගොල්ලෝ දෙතේ. මිනිස් දින මිනිස් පැය කියන දෙකට අපිට සමීකරණ දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගත්තා නම් හරි. හරිද? මිනිස් දින ගන්නේ මිනිසුන් ගණන පැය ගාණෙන් වැඩි කරලා. මිනිසුන් ගණන වැඩි කිරීම පැය ගණන. හරිද? මිනිස් පැය ගන්න මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. දින ගණන එළදුනා ගොඩක් වරදින. වැඩි ගන්න බයයි. මිනිසුන් ගණන දින ගණනෙන් වැඩි කරාම මිනිස් දින වෙනවා. මිනිස් පැය ගන්නේ මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන වැඩි කිරීම දිනකට පැය ගණන. දිනකට පැය ගණන. හරි? මිනිස් දින ගන්න කොහොමද? මිනිසුන් ගන්න දින ගණනෙන් වැඩි කරනවා. මිනිස් පැය ගන්න කොහොමද? මිනිසුන් ගන්න දින ගණන වැඩි කිරීම දිනකට පැය ගණන. හරිද? ඔච්චරයි. හරිද? ඔය සමීකරණ දෙක මෙන්න මේ දෙක කොටු කරලා දාගන්න. හරිද? අපි මේකෙන් ගණන් හදලා බලමු. හරිද? මේකෙන් ගණන් දෙකක් මම හදනවා. ඒ ගණන් දෙක හදලා අපි මේවා ගණන් දෙකකට යමු. මම අර ඔයගොල්ලෝ දෙනවා කියන PDF එකේ ඒකේ ගණන් දෙකක් හදමු. මුල් ගණන් දෙක හදමු. මුල් ගණන් දෙක හරි මම බලලා හොඳ ගණන් දෙකක් කියලා හිතන දෙකක් මම හදන්න. හරිද? ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඒ ගණන් දෙක හදලා ඉතුරු මම හිතන්නේ ඕක ගණන් 15ක් තියෙනවා. ඉතුරු ගණන් 13 තනියෙන් හදන්න. හරිද? ඊළඟ දවසේ මම ඉතුරු ගණන් ටික හදනවා. ඊළඟ දවසේ කියන්නේ ඊළඟ වීඩියෝ එකේ. හරි? ඒ ගණන් ටික හදලා දාන්න. ඕගොල්ලන්ට පුළුවන් ඕන නම් කැමති කට්ටිය ඉන්නවා නම් මගේ නම්බරේ තියෙනවා 072 390 29 28. හරිද? ওই නම්බරේ පැරනෝමල් මේ එකේ කට්ටිය නම් කොහොමද දන්නවා. ඊට අමතරව මේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ওই නම්බරේට මැසේජ් එකක් දාලා ඕන වෙලාවක ගානක් අහන්න මම කියලා නොදී ඉන්නේ නැහැ. හරි? ගානක් අහන්න
මේක දන්නේ කොහොමද කියලා මම අනිවාර්යෙන් හදලා දෙනවා. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හදලා අනිවාර්යෙන් මේ කියලා දෙනවා. ඔය ගණන් ටික හදලා ඕනනම් මට එවන්න. මම එතකොට ඔයගොල්ලෝගේ හරි වැරදි බලලා ඔයගොල්ලන්ටම දෙන්න. හරි එහෙනම් මේක මම කිව්වා අපි මිනිස් දින ගණන් හදමු. හරිද? හරි. ගණන් ලියා ගන්න. මිනිසුන් 8 දෙනෙක්ට දින 6ක් යන වැඩයක්. මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වන වැඩක් මිනිසුන් 12 දෙනෙකුට අවසන් කිරීමට කෝපමණ කාලයක් ගත වේද? හරිද? මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වන වැඩක් නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට කොච්චර කාලයක් යනවද? හරිද? එතකොට අපි හරිද මුලින්ම කරන්න ඕනේ මේ වගේ ගානක් ආවොත් මුලින්ම කරන්න ඕනේ මේකේ වැඩ ප්‍රමාණය නැත්තම් මිනිස් දින වලට වැඩ ප්‍රමාණය කියලා කියනවා. මිනිස් දින ගණන සොයන්න කියනවා, වැඩ ප්‍රමාණය සොයන්න කියනවා. ඒ දෙකම එකයි. හරිද? මතක තියාගන්න වැඩ ප්‍රමාණය කියලා කියනවා. හරිද? මුලින්ම අපි වැඩ ප්‍රමාණය හොයාගමු. හරිද? වැඩ ප්‍රමාණය. හරිද? වැඩ ප්‍රමාණය ගන්නේ අර මිනිස් දින ගන්න විදිහටම ගමු. මිනිසුන් ගන්න වැඩි කිරීම දින ගණන. මිනිසුන් ගණන 8යි දින ගණන 6යි 8 වරක් 6 48යි. හරිද? වැඩ ප්‍රමාණය එනවා 48යි. හරිද? මේක තමයි වැඩ ප්‍රමාණය. එතකොට ඊළඟට මිනිසුන් 12 දෙනෙකුට ගත වෙන කාලය මේක දාද්දි පුළුවන් නම් සමීකරණේ ලියන්න. සමීකරණේ ලියන්න මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන කියලා. මේ සමීකරණේ ලියන්න. එතකොට ඔයගොල්ලෝ ලකුණු කපන්න කියන්නේ පේපරේ බලන කෙනාට ලකුණු කපන්න විදිහක් නැහැ. ඇයි? ඔයා හරියටම සේනමලික දාලා තියෙනවා ලකුණු අඩු කරන්න විදිහක් නැහැ. හරි? ඒ නිසා අනිවාර්යෙන් දාන්න. එතකොට මිනිසුන් 12 දෙනෙක්ට ගත වෙන කාලය හොයන්න ඔයාට කරන්න තියෙන්නේ සම්පූර්ණ වැඩ ප්‍රමාණය හොයාගත්තා. හරි? දැන් සම්පූර්ණ වැඩ ප්‍රමාණය අපි දන්නවා මේ 48යි කියලා. හරිද? සම්පූර්ණ වැඩ ප්‍රමාණය අපි දන්නවා 48යි කියලා. හරිද? ඔගොල්ලෝ අර සමීකරණේ තියෙනවනේ. ඒ සමීකරණයම දාන්න. හරිද? ඔන්න. මිනිසුන් ගණන දින ගණන. හරිද? එතකොට දැන් ඔයා හොයන්නේ මොකද්ද? මිනිසුන් 12 දෙනෙකුට ගත වෙන කාලය. කාලය. ඕකනේ හොයන්නේ. අර කලින් සමීකරණයම තමයි අපි දාන්නේ. වැඩ ප්‍රමාණය ඔයගොල්ලෝ ලියා ගන්න සමීකරණය ෆුල් ලියා ගන්න. මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. හරිද? එතකොට අපි දැන් වැඩ ප්‍රමාණය දන්නවානේ. වැඩ ප්‍රමාණය කීයද අපිට ආවේ? 48යි. වැඩ ප්‍රමාණය 48යි. තමයි. මිනිසුන් කී දෙනෙක් ඉන්නවද දැන් අපිට? 12 දෙනෙක් ඉන්නවා. දෙවෙනි පාර අපිට මිනිසුන් දැන් 12 දෙනෙක් ඉන්නවා. අපිට ඕනේ දින ගණන හොයන්න. දින ගණන හොයන්න තමයි ඕනේ. හරිද? 48ක් ඉන්නවා 12 දෙනෙක් 48ක් තියනවා කරන්න 12 දෙනෙක් ඉන්නවා දින ගණන බලා ගන්න තමයි අපිට ඕනේ. හරි. දැන් මෙන්න මේ වගේ වෙලාවට දැන් මේකේ ඔයගොල්ලෝ සමීකරණ පාඩම මතකද? සමීකරණ පාඩම මතක ඇති කියලා මම හිතනවා. මෙයා මේ පැත්තට මේ ಗುಣ කිරීමේ ලකුණක් එක්ක 12 සම්බන්ධ වෙලා තියෙනවා. අපි කරන වැඩේ මේ 12 මේ පැත්තට එනවා. 12 මේ පැත්තට එද්දී මම මේ පැත්තෙන් යන්නම්. හරි? මම මෙතනට ගන්නවා දාන හදන එක. 12 මේ පැත්තට එද්දී මේ ಗುಣ කිරීමේ ලකුණ බෙදීමේ ලකුණක් වෙලා තමයි එන්නේ. එතකොට 48 බෙදීම
12ක් විදියට කරනවා. අර 12 මේ පැත්තට එන්නේ. හරි. සමාන වෙනවා දින ගණන. හරි. 48 12න් බෙදුනාම 4යි. එම නිසා දින 4ක් ගත වේ කියලා දැම්මම වැඩි ඉවරයි. මෙන්න මෙහෙම දාලා මෙන්න මේ මිල් එකක් ගහලා වැඩි ඉවර කරනවා. හරිද? මෙතන තියෙන සමීකරණ සුළු කිරීමක් සමීකරණ පාඩම මතක ඇති කියලා හිතනවා. සමාන ලකුණෙන් එහා පැත්තට යද්දී දෙක මාරු වෙනවා. හරිද? වැට පනිද්දි දෙක මාරු වෙනවා කියලා මතක තියාගන්නකො. මේ තියෙන වැට. මේ තියෙන වැට. සමාන ලකුණ කියන්නේ වැට. හරිද? වැට පැන්න ගමන් දෙක මාරු වෙනවා. හරිද? වැට පැන්නා දෙක මාරු වුණා. කොහොමද වෙන්නේ? ධනක් තිබ්බොත් ඍණක් වෙනවා. ඍණක් තිබ්බොත් ධනක් වෙනවා. ගුණ කිරීමක් තිබ්බොත් බෙදීමක් වෙනවා. බෙදීමක් තිබ්බොත් ගුණ කිරීමක් වෙනවා. හරිද? මෙතන තියෙන දැන් ගුණ කිරීම වැට පැන්නා. ගුණ කිරීම වැට පනිද්දි දෙක මාරු වෙලා බෙදීමක් වුණා. ගුණ කිරීම වැඩි මේ වැටම පනිද්දි බෙදීමක් වෙනවා. බෙදීම වැට පනිද්දි ගුණ කිරීමක් වෙනවා. හරි? ඔක මතක තියාගන්න. ඕක දන්නවා ඔයගොල්ලෝ සමීකරණ පාඩම 9 වසරේ ඉඳන් කියලා දෙන්න දෙයක් නෑ ඔක. ඔක වෙයිලා ඉතින් ගණන් පේපරේ ආසාව ඇත්තටම අත්තර ගන්න වෙනවා. හරි? එහෙම අත්තර ගන්න ඕනේ නෑ. මේ දන්නේ නැත්තම් මට මෙසේජ් එකක් දාන්න මම මේක දන්නේ නෑ කියලා. මේක කරන විදිය මම දන්නේ නෑ කියලා මට මෙසේජ් එකක් දාන්න මගේ නම්බර් එක. මම එතකොට කියලා දෙන්නම් මේක මෙහෙමයි කරන්න කියලා. හරි? මෙසේජ් එකක් දාන්න නෑ. නොදා ඉන්න එපා. ගක් බලාගෙන ලුප් වෙනවා. හරි මේ වගේ තව ගණනක් හදලා බලමු. ඊළඟ තව ගණනක් හදලා බලමු සිංහල. හරි මිනිසුන් 4 දෙනෙක්ට දින 10ක් යන වැඩක් දින 8කින් ඉවර කරන්න කොච්චර මිනිස්සු ගාණක් ඕනේ? කොච්චර මිනිස්සු ගාණක් ඕනේ? හරි කොච්චර මිනිස්සු ගාණක් අවශ්‍යද? ඔයගොල්ලෝ ගාණ ලියා ගන්න. දැන් මම ගාණ හදන්නේ. හරිද? මොකද්ද මුලින්ම කරන්නේ? සුපුරුදු පරිදි වැඩ ප්‍රමාණය හොයාගන්න. වැඩ ප්‍රමාණය සමීකරණ ලියා ගන්න. සමානයි මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. හරිද? වැඩ ප්‍රමාණය නෝ මිනිසුන් ගණන දින ගණනෙන් වැඩි කරා. හරිද? එතකොට 4 වරක් 10යි. හරිද? වැඩ ප්‍රමාණය 40යි. හරිද? වැඩ ප්‍රමාණය නෝ 40යි. එතකොට දින 8කින් ඉවර කරන්න ඕනේ. මේක මෙහෙම ලියන්න හොදේ. දින 8කින් අවසන් කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන. දින 8කින් අවසන් කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන කියලා මෙහෙම ලියා ගන්න. ලියලා ඉවර වෙලා ඊට ගණන හදන්න. වැඩ ප්‍රමාණය අපිට තියෙනවා සම්පූර්ණයෙන්ම වැඩ ප්‍රමාණය සමීකරණය දාගන්න. ආයෙ සමීකරණය දාන්න. මිනිසුන් ගණන දින ගණන. වැඩ ප්‍රමාණය තියෙනවා අපිට 40ක්. මිනිස්සු ඉන්නවා. මිනිස්සු ගණන දන්නේ නැහැ. දින තියෙනවා වැඩි කරන්න 8ක්. හරි? මොකද්ද කරන්නේ? කලින් වගේමයි ගුණ කිරීමේ ලකුණකින් සම්බන්ධයි. ගුණ කිරීමේ ලකුණ සම්බන්ධයි නම් වැට පැන්නුවා දෙක මාරු වෙනවා. වැට පැන්නා උගේ දෙක මාරු වුණා. වැට පැන්නා උගේ දෙක මාරු වුණා. ගුණ කිරීම මේ පැත්තේදී බෙදීම 8ක් වෙනවා. 48න් බෙදුනහම 5යි. මිනිස්සු කීයක් ඕනේද? ඒ නිසා අවශ්‍ය මිනිසුන් ගණන කීයද? 5යි. ඔච්චරයි. වැඩේ ලේසියිනේ. easy. වැඩේ easy. වැඩේ easy. හරිද? ඔකේද? අයියෝ කර්මයට වහින්නවා. හරිද? කර්මයක් නේ නම් වහින්න ගත්තා. මේ දැන් ඇහෙන්න කිව්වේ. ඒ නිසා මම මෙතනින් කට් කරලා ආයෙත් ඉතින් දෙකක් කරන්න. මේ පෑවුවා විදිහේ සිද්ධි වුණාට වැඩි ඉවර කරගන්න. හරි. මිනිස් පෑ වලට මු මිනිස් පෑ ගන්න හදන විදිහ බලමු. හරි. මිනිසුන්
5 දෙනෙක් දිනකට පැය 4 බැගින් දින 3කදී අවසන් කරන වැඩක් මිනිසුන් 6 දෙනෙකුට දිනකට පැය 5 ගානේ වැඩ කරොත් අවසන් කිරීමට යන දින ගණන කොපමණද? හරිද? ඔක තමයි ගාන. හරිද? වැඩේ ලේසි. එකම දේ වෙන්නේ මුලින්ම පළවෙනියට මොකද්ද කරන්නේ? වැඩ ප්‍රමාණය හොයාගන්නවා. වැඩ ප්‍රමාණය. මේකෙදි වැඩ ප්‍රමාණය ගන්න මිනිස් පැයවලින්. ඇයි? මිනිසුන් ගණන තියෙනවා, දිනකට පැය ගණන තියෙනවා, දින ගණන තියෙනවා. එතකොට මේකේ වැඩ ප්‍රමාණය ගන්න මේකේ වැඩ ප්‍රමාණය ගන්න මිනිස් පැයවලින්. මිනිස් පැයවලට දාපු සූත්‍රෙ මෙතන දාන්න. මිනිසුන් ගණන, දින ගණන, එළියෙන් දිනකට පැය ගණන. ඔන්න ඔකනේ යන්න කිව්වෙම. ඕකනේ දුන්න සූත්‍රේ. ඒ සූත්‍රය දාලා හදාගෙන යන්න තියෙන්නේ. වැඩ ප්‍රමාණය එතකොට එනවා මිනිසුන් 5යි, දින 4, දින 3යි, දිනකට පැය 4යි. ඕක තමයි ගන්න තියෙන්නේ. මේ තුන වැඩි කරලා උත්තරේ ගන්න. හරි 5 3 15යි 15 4 60. හරිද? ඔන්න වැඩ ප්‍රමාණය ආවා 60යි කියලා. ඊළඟට මොකද්ද දාන්නේ? මිනිසුන් 6 දෙනෙකුට දිනකට පැය 5 බැගීමෙන් 5 බැගින් වැඩ කර අවසන් කිරීමට යන දින ගණන කියලා දාන්න. දින ගණන කියලා දාලා තමාවක් දාලා වැඩේ පටන් ගන්න. වැඩ ප්‍රමාණය තියෙනවා කලින් වගේ වැඩ ප්‍රමාණය අර විදිහට සමීකරණය දාගන්න. වැඩ ප්‍රමාණය මිනිසුන් ගන්න වැඩි කිරීම, දින ගණන වැඩි කිරීම, දිනවල පැය ගණන. ඔය සමීකරණ ඔය ඔක්කොම ලියන්න. සමීකරණ ලියන්න. හැබැයි පළවෙනි කොටසට ආවොත් නම් සමීකරණ ඕනේ නැහැ. ඔයගොල්ලෝ ගාන හදන්න ඉඩ නැහැ නේ. ඒ වෙලාවට මේ පියවර 4න් ගාන හදන්න ඕනේ. ඒ පියවර 4න් ගාන හදන්න සමීකරණ ලියලා ඉන්න බෑනේ. පළවෙනි කොටසට ආවොත් නම් මේ ඒ නිසා සමීකරණ ලියලා දාගන්න ඕනේ නෑ. හරිද? එක පාරක් සමීකරණයක් ඕනනම් දාන්න ලකුණු කැපෙයි කියලා හිතනවා නම් ඕනෙත් නෑ. හරි? වැඩ ප්‍රමාණය 60යි. සමානයි මිනිසුන් ගණන 6යි. දින ගණන දන්නේ නෑ. පැය ගණන දිනකට පැය 5ක් වැඩ කරනවා. හරිද? ඔයගොල්ලන්ට මේක දෙවිදියකට කරන්න පුළුවන්. හරිද? ඕනනම් 6යි 5යි වැඩි කරලා මේ ගුණ කරලා 6යි 5යි ගුණ කරලා 6 වරක් 5 ගුණ කරලා ඒක කෙලින්ම මේ පැත්තට ගන්නත් පුළුවන්. නැත්නම් වෙන වෙනම ගන්නත් පුළුවන්. හරිද? මම ක්‍රම දෙකම පෙන්නන්නම්කෝ. ක්‍රම දෙකම පෙන්නන්න. හරිද? හරිද? මේ වෙන වෙනම මේ තියෙනවනේ 5යි 6යි වෙන වෙනම තියෙන්නේ. ඔයාලට පුළුවන් වුණා මේ දෙකම මේ පැත්තට ගන්න. මේ දෙක වෙන මේ පැත්තට එද්දි ඔන්න එයා වැට පනිනවා 6 වැට පනිද්දි 6 වැට පනිද්දි බෙදීම 6ක් වෙනවා. හරිද? ඊළඟට 5ත් වැට පනිනවා. 5ත් වැට පනනාම එකක් බෙදීමක් වෙනවා. මෙන්න මේව තමයි. එතකොට ඒ ඉලක්කම් දෙකම වැට පනිනවා. මොකද මේ දෙකම ගුණ කිරීමක් විදියට නේ. ඒ දෙකම පල්ලෙහාට තමයි එන්නේ. 60න් පල්ලෙහාට තමයි එන්නේ. වැට පනන බෙදීමක් වෙලා පල්ලෙහාට තමයි එන්නේ. හරිද? සමානයි දින ගන්න. හරිද? දැන් ඉතින් ඔයාලට මේක කපලා 6ට 6 1යි 10යි 2යි 5ට 5 1යි කියලා. එතකොට දින එම නිසා දින ගණන සමානයි 2යි කියලා ගන්න පුළුවන්. හරිද? මේකම තව විදිහකට ගත හැකි ඔයාලට. මේකම තව විදිහකට ගත හැකි. මේ සුළු කිරීමේ ක්‍රමය මම කියලා දෙනවා. ඔයාලට බේසික් ක්‍රමය ඔයා කරන්න.
හරිද? ගොඩක් අර පැටලෙන්නේ නැති එක කියන්නේ ගණන් ටික තාම හරියට ඔළුවට වැටිච්ච නැති කට්ටියට හරියටම ඔළුවට වැටිච්ච නැති කට්ටිය සුළු කිරීම අමාරු කට්ටිය දැන් කියලා දෙන විදිහට කරන එක හොඳයි. හරිද? පියවරක් වැඩි ඒ වුණාට එහෙම කරොත් එහෙම ඔයගොල්ලන්ගේ ලකුණු අඩු වෙන්නේ නැතුව වදින්න නැතුව වැඩේ කරගන්න පුළුවන්. හරි? ඔන්න ඒක වැඩ ප්‍රමාණය තියෙනවා 60යි. වැඩ ප්‍රමාණය 60යි. සමානයි 6 වරක් 5 වැඩි කරලා 6 වරක් 5 ගුණ කරලා දාගන්න. හරිද? දින ගණනේ හැමෝම ඉතුරුයි 6 වරක් 5 ගුණ කරන්න පුළුවන් මේ පැත්තේ අපිට තියෙනවනේ 6 වරක් 5 6 වරක් 5 තියෙන්නේ. ඒක දාගන්න. ඊට පස්සේ මේ 30 මෙහෙට ගියේ. 60 දින 30 දින ගණන. හරිද? මේක වෙනවා 30 1යි 60 2යි. හරි? එතකොට m නිසා දින ගණන සමානයි 2යි. හරි? ඔය ක්‍රම දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න හැබැයි ගාන හරියට හදාගන්න. කැමති ක්‍රමයක් පාවිච්චි කරලා ගාන හරියට හදාගන්න. හරි? එච්චරයි. හරිද? දැන් අපි යමු මම මේක හැදුවේ මේ අර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙනවනේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර. අන්න ඒ පෙරහුරු ප්‍රශ්න පත්‍රයි මේ මෙතර කාලයකට ආපු O level ප්‍රශ්න පත්‍රයි මේ මික්ස් කරලා හරිද? එතකොට මේකෙන් මට හිතෙන ගණන් දෙකක් මං හදයි. එකක් හරි දෙකක් හරි මං හදනවා. හරිද? මට හිතෙන ගණනක් තමයි මං හදලා පෙන්නන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඉතුරු ගණන් ටික හදලා මගෙන් අහන්න ඕනේ මේක හරිද කියලා. හරිද? අහන අයට මං අනිවාර්යෙන් බලලා උත්තේ කියනවා. අහන්න නැති කට්ටියට ඉතින් කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඊළඟ පාර වීඩියෝ එක බලලා හරි වැරදි බලා ගන්න. අහන කට්ටියට මං හරි වැරදි බලලා මේක මෙතන තමයි වැරදි. ඔයා මේකයි වරද්දපු පොයින්ට් එක කියලා මං අනිවාර්යෙන් කියන්නම්. හරිද? මං හදන්නම් මේකේ හරිද? දහවෙනි ප්‍රශ්න. 10වෙනි ප්‍රශ්නේ නේ. 10වෙනි ප්‍රශ්නේ බලන්න. 10වෙනි ප්‍රශ්නේ තමයි හදන්න යන්නේ. 10 හදන්න යන්නේ. ඔයගොල්ලෝ මේ PDF එකේ 10වෙනි පිටුවට ආව නම් හරි. හරි ගණන් කරගෙන යන්න. ඔක්කොම එක කියලා තමයි වෙන්න තියෙන්නේ. 10වෙනි පිටුවට එන්න. හරි. මේකේ තියෙනවා කාණුවක මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගින් 4න් එකක් දෙවන දිනේදී කපන ලදී. හරිද? මේක පළවෙනි පාර කියවද්දිම පුළුවන් තරම් ඉතිරි දිගින් කියනවනේ. ඉතිරි දිගින් අරකින් මේකින් ඔන්න ඔහොම අල්න යන්නක් අන්තිම ශබ්ද වෙන තැනක් ආපු ගමන් ඕගොල්ලෝ ඒකට ඉරක් ගහගන්න. ඒක පට්ට වැදගත් ප්‍රශ්නෙක. දැන් මෙතන මේ ගානේද කාණුවක මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක් හරි ඉතිරි දිගින් ඔය වගේ එකක් ආපු ගමන් ඒකට ඉරක් ගහගන්න. මෙතන ඉතිරි දිගින් කියලා තියෙනවනේ. ඒකට ඉරක් ගහගන්නකො. ඒකට ඉරක් ගහගන්න print කරලා ගන්නවා නම් හොඳයි. නැත්නම් ඒක highlight කරගෙන මොකද print කරලා ගන්නවා නම් හොඳයි. මේක print කරලා ළඟ තියාගත්තා නම් හොඳයි ඔයගොල්ලන්ට. හරිද? ඒ ප්‍රශ්නේ පේපරේ ආවොත් එහෙම පේපරේ ගත්ත ගමන් ඉතිරි දිගින් ඉතිරියෙන් මොකක් හරි වචනයක් දැක්ක ගමන් ඉරක් ගහගන්න. මොකද ඒක පට්ට වැදගත් ගාන හැරවුම් ලක්ෂයක් විදිහට ඒක පාවිච්චි වෙනවා. හරිද? හරි. පළමු දිනයේ අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපෙන්න ඉතුරු වෙනවද? හරිද? මුළු දිගින් තව කොච්චරක් ඉතුරු වෙනවද කියලානේ අහන්නේ. හරිද? ඔන්න ගානේ
මේ මම 10 කියලා දාන්නම් 10 10නේ හදන්නේ මම 10 කියලා දාලා හදන්නම් 10 එක තමයි හදන්නේ හරිද කාණුවේ මුළු දෙක හරිද දැන් මේ කාණුවක මුළු දිගින් 15න් 7ක් පළවෙනි දවස් ළම පළවෙනි දවසේ කපන ප්‍රමාණය කීයද 15න් 7යි හරිද එතකොට සම්පූර්ණ එකක් තමයි තිබ්බේ සම්පූර්ණ එකක් තිබ්බා සම්පූර්ණ එකක් තිබ්බා සම්පූර්ණ ෆුල් එකක් තිබ්බා ෆුල් එකක් තිබ්බා ඒකෙන් කපනවා ඒකෙන් කපලා ඉවර කරනවා 15න් 7ක් ඉවර කරනවා කිව්වම අඩු කිරීමක් තමයි තියෙන්නේ මේකෙන් අඩු වෙන්න ඕනේ එතකොට දැන් ඔයාගාව බිස්කට් එකක් තියෙනවා ඒකෙන් ඔයා යම්කිසි ප්‍රමාණයක් කනවා ඉතුරු ගාන හොයන්න මොකද්ද කරන්නේ අඩු කරනවා සම්පූර්ණ කාණුවක් කපන්න තියෙනවා ඒකෙන් ටුට්ටක් කපලා ඉවර කරනවා ඉතුරු ගාන හොයන්න මොකද්ද කරන්නේ අඩු කරනවානේ දැන් මීටර් 1000ක කාණුවක් නම් කපන්න තියෙන්නේ 700ක් කපලා ඉවර නම් ඉතුරු ගාන හොයන්න අඩු කරනවානේ ඒ වගේ තමයි සම්පූර්ණ එකක් කපන්න තිබ්බා 15න් 7ක් කපලා ඉවර කළා සම්පූර්ණ එකක් කපන්න තිබ්බා 15න් 7ක් කපලා ඉවර කළා හරිද එතකොට මේ වගේ එකක් සුදු කරන විදිහ එතන තියෙන එක නේද හරිද ඔයාට මේ වගේ එකක් සුදු කරන්න මම ක්‍රමයක් කියලා දුන්නා හරිද ඔක්කොටම කලින් මෙන්න මෙහෙම එකක් දැනගන්න ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේක පොඩි පන්ති වල කියලා දෙනවා මේ මෙහෙම යටින් කිසිම දෙයක් දාලා නැත්නම් ඒ හැම එකක් යටම කේ ලක්කමක් තියෙනවා හරිද ඒක අපි ලියන්නේ නිකන් 3 තිබ්බා කියලා හිතමුකෝ ඒක යටින් කේ ලක්කමක් තියෙනවා ඒක අපි ලියන්නේ හරිද මේ වගේ වෙලාවට එක යට එකයි කියලා ලියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරි සම්පූර්ණ එකක් නේ තිබ්බේ එක යට එකයි කියලා ලියාගන්න හරිද 3 තිබ්බොත් එහෙම 3 යට එකයි කියලා ලියාගන්න දෙක තිබ්බොත් එහෙම 2 යට එකයි කියලා ලියාගන්න හරිද ඔහොම තමයි ලියන්නේ හරිද භාග ගණනක් හදද්දී අර උඩයි යටයි දෙකම තියෙන්න එපේ කිසි ප්‍රශ්නයක් නැහැ මෙහෙම උඩේ තනි ඉලක්කමක් තියෙනවා නම් පල්ලෙහින් එකක් දාගත්ත කියලා වැරද්දක් වෙන්නේ නැහැ හරිද මේ වගේ එකක් හදන්න ලේසි ක්‍රමයක් මම කියලා දුන්නා හරිද මොකද්ද මම කරන්න කිව්වේ මේ පැත්තේ තියෙන ඉලක්කමෙන් මේ ඉලක්කම් දෙකම වැඩි කරන්න හරිද මේ පැත්තේ තියෙන ඉලක්කමෙන් මේ ඉලක්කම් දෙකම වැඩි කරන්න හරිද මේක මම කියලා දුන්නේ වැඩේ කරගන්න අමාරුම කට්ටියද අනිත් කට්ටියට මම කිව්වා කුඩා පොදු ගුණාකාරයෙන් යන්න 1.15 කුඩා පොදු ගුණාකාර 15යි අරගෙන හදන්න එහෙම හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට මම මේක කියලා දෙන්නේ අර අමාරු කට්ටියනේ ඒගොල්ලන්ට මම කිව්ව ක්‍රමය තමයි මෙහෙම තිබ්බොත් එහෙම මේ පැත්තේ ඉලක්කම අරගෙන මේ දෙකෙන් වැඩි කරන්න මේකයි දෙකෙන් වැඩි කරන්න මේ පැත්තේ පල්ලෙහා තියෙන ඉලක්කම අරගෙන මේකයි දෙකෙන් වැඩි කරන්න කිව්වනේ මතකයිද පළවෙනි වීඩියෝ එක බලන්න බැරිද මතක නැත්තම් පළවෙනි වීඩියෝ එක බලන්න හරි බලලා ආයෙ මේක මේ බලන්න එතකොට හරි මේක තමයි හදන්නේ ඔන්න දැන් එතකොට මම කරන වැඩේ මේකෙන් මේ පැත්තේ පල්ලෙහා තියෙන 15 15න් වැඩි කරන උඩයි යටයි දෙකම උඩට එනවා 15 යටටත් එනවා 15 මේ පැත්තේ තියෙන 1 උඩත් වැඩි කරනවා 1න් 7යි යට වැඩි කරන එකෙන් 15යි දැන් ඔන්න අපිට පල්ලෙහා ඉලක්කම් දෙක සමාන වෙලා තියෙනවා හරිද මේක මෙහෙම කරේ ඇයි කියලා දැන් මතකයි නේද මොකද අපිට මේ අඩු කරන්න බෑ ඉලක්කම් දෙක සමාන නැත්නම් අපිට අඩු කරන්න බෑ හරය සමාන නැත්නම් අපිට අඩු කරන්න බෑ හරිද හරය ලබය මේක ඒ කියන්නේ ගානක් සුළු කරන්න නම් හරයයි ලබය මේ හරය සමාන වෙන්න ඕනේ එකතු කරන්න හරි අඩු කරන්න නම් හරි නම් භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි නම් හරය සමාන වෙන්න ඕනේ වැඩි කරන්න මේ ගුණ කරන්නයි බෙදන්නයි ප්‍රශ්නයක් නැහැ ගුණ කරන්නයි බෙදන්නයි ප්‍රශ්නයක් නැහැ හරය සමානද අසමානද ඒක අපිට අදාළ නැහැ හැබැයි එකතු කිරීමකදී අඩු කිරීමකදී අනිවාර්යෙන් හරය සමාන වෙන්න ඕනේ හරිද නැත්නම් අපි හරය සමාන කරගන්න ඕනේ හරිද ඒ නිසා තමයි මේ ක්‍රමයට යන්නේ හරි මතක නැත්නම් කලින් වීඩියෝ බලන්න හරි එතකොට දැන් ඔන්න හරය සමානයි හරය සමාන නම් හරය වෙනස් වෙන්නේ නැහැ හරය හැමමයි 15න් 7ක් අඩු කරලා උඩට දානවා 15න් 7ක් ගියාම 8යි 15න් 8ක්
ඉතුරු වෙලා තියෙනවා. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. සිම්පල්. ඔච්චරයි ගන්න තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඕක ගත්තා නම් හරි. හරිද? තේරුම් නැත්තම් මට මැසේජ් එකක් දාන්න තේරුම් නැහැ කියලා. ඒක මම ආයි කියලා දෙන්නම්. එයාට වෙනම කියලා දෙන්න. දෙවැනිට කියනවා දෙවැනි දිනේදී කාණුවේ මුල් දිගින් කොපමණ භාගයක් කපනු ලබනවා. දෙවැනි මේ දවසේදී කපන ගාන තමයි අහන්නේ. මුළු දිගින් කොච්චර ගානක් කපලා තියෙනවා. හරිද? එතකොට දෙවැනි දිනයේදී කාණුවේ මුළු දිගින් කොච්චර ප්‍රමාණයක් කපනවා. දෙවැනි දිනේදී කාණුවේ මුළු දිගින් කොච්චර ප්‍රමාණයක් කපනවද? හරිද? දෙවැනි දිනයේදී කපන ප්‍රමාණය තමයි අහන්නේ. දෙවැනි දවසේදී කපන ප්‍රමාණය තමයි අහන්නේ. හරිද? තව ප්‍රශ්නයක් මේකට අහන්න පුළුවන්. දැන් මේක දැක්ක නිසා මම කියන්නේ දෙවන දින අවසානයේදී කපලා අවසන් කරන ලද මුළු ප්‍රමාණය කීයද කියලා අහන්නත් පුළුවන්. හරිද? එහෙම ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. දැන් මෙතන අහලා තියෙන්නේ දෙවැනි දිනේදී කපන ප්‍රමාණය. මෙතන අහලා තියෙන්නේ දෙවැනි දිනේදී කපන ප්‍රමාණය. එතකොට දෙවැනි දිනේ අවසානයේදී කපපු මුළු ප්‍රමාණය කිව්වා පළවෙනි දවසේ කපපු ගානයි දෙවෙනි දවසේ කපපු ගානයි දෙකේම එකතුවක් තමයි එන්නේ. හරිද? හැබැයි මෙතන අහලා තියෙන්නේ මොකද්ද? දෙවෙනි දිනේදී කපපු ප්‍රමාණය විතරයි. එතකොට දෙවෙනි දිනේදී කපපු ප්‍රමාණය හොයන්න අපිට කරන්න තියෙන්නේ මේ ගානේ කියන්නේ මොකද්ද කියලා බලන්න. දෙවෙනි දිනේ හරි ඉතිරි දිගෙන් හතරෙන් එකක් දෙවෙනි දිනේදී කපලා තියෙනවා. ඉතිරි දිග අපි කලින් එකේදී හොයාගත්තා. කලින් එකේදී හොයාගත්ත කීයද? 15න් 8යි. හරිද? මේ 15 8න් ඉතිරි දිගෙන් මම ඔකයි කිව්වේ ඉඩක් ගහගන්න කියලා. ඉතිරි දිගෙන් අල්නයන්ක් શબ્ද වෙනවනේ. අල්නයන්ක් එනවා. ඉතිරි දිගෙන් හතරෙන් එකක්. ඉතිරි දිගෙන් හතරෙන් එකක්. අල්නයන හතරෙන්. අල්නයන තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. මේක ಗುಣ කිරීම වගේ. අල්නයන කියන්නේ නිකන් ಗುಣ කිරීමම තමයි. හරිද? වෙනසක් නැහැ. ಗುಣ කිරීම කියලා හිතාගෙන ගාන හදන්න. උඩයි යටයි අපිට කපන්න පුළුවන්. ಗುಣ කිරීම නම් හරය සමාන ලවය සමාන බලන්න දෙයක් නැහැ නේ. උඩයි යටයි අපිට කපන්න පුළුවන්. උඩයි යටයි කපන්න. 15 8යි 4යි කැපෙනවා නේ. 8ට 4 ඒවා 2යි 4ට 4 ඒවා 1යි. එතකොට දෙවෙනි දිනේදී කපපු ප්‍රමාණය හොයන්න දෙවරක් එක දෙකක් උඩට එනවා 15 වරක් එක 15ක් යටට එනවා 15න් දෙකක් තමයි දෙවෙනි දිනේදී කපලා තියෙන්නේ. එතකොට ඔයාලට නිකන් හරි කිව්වොත් එහෙම දෙවෙනි දිනේ අවසානයේදී කැපු මුල් ප්‍රමාණය හොයන්න කියලා ඔයා කරන්න ඕනේ පළවෙනි දවසේ කපලා තිබ්බ ප්‍රමාණය. පළවෙනි දවසේ කපපු ප්‍රමාණය දීලා තියෙනවා 15න් 7යි කියලා ගාණෙම දීලා තියෙනවා. හරිද? මේක මෙතනින් ගාණ ඉවරයි. හරිද? මම මේ කියන්නේ දෙවන දිනේ අවසානයේදී කැපු මුළු ප්‍රමාණය හොයන්න කියලා තිබ්බොත් එහෙම කියලා තිබ්බනම් එහෙම මේකේ එහෙම ගාණක් තියෙනවද නෑ. හරිද? එහෙම ගාණක් තිබ්බොත් එහෙම මුල් දින දෙක අවසානයේදී කැපු මුළු ප්‍රමාණය කොපමණද? අන්න ඒ වගේ වෙලාවක අහුවොත් එහෙම වල කරන් තියෙන්නේ අර පළවෙනි දිනේදී කපපු 15න් 7ට මේ දෙවෙනි දිනේ කපපු 15න් දෙක එකතු කරලා උත්තරේ ගන්න 15 හරය සමානයි 15යි උඩ යට එකතු වෙනවා 9. හරි ඔහොම ගන්න තියෙන්නේ. මේකෙදි මේක අහලා නැති නිසා මෙතනින් අපිට ගන්න නවත්තන්න පුළුවන්. හරිද? දැන් යමු තුන්වෙනි ප්‍රශ්නෙට. කාණුවේ මුළු දිගින් තවත් මීටර් 600ක මේ දිග මුල් දින දෙක අවසානයේදී පළවෙනි දින දෙකම කපලා ඉවර වෙලා. හරිද? ඔන්න පළවෙනි සම්පූර්ණ එකක් තිබ්බා. පළවෙනි දවසේ 15න් 7ක් කැපුවා. දෙවෙනි දවසේ 15න් 2ක් කැපුවා. තව සෙට් එකක් ඉතුරුයි. මේ ඉතුරු සෙට් එක මීටර් 600යි. හරිද? ඔක තමයි කියන්නේ මම මේක ගන්න පුරා දින්න. මේක සම්පූර්ණ එකක් කපන්න තිබ්බා. හරිද? පළවෙනි දවසේ කැපුවා 15න් 7ක්. දෙවෙනි දවසේ කැපුවා 15න් 2ක්.
මේ ඉතුරු වෙලා තියෙන ටික මීටර් 600යි කියලා තමයි ගාණ කියන්නේ. ගාණ කියන්නේ ඔය ගාණ ආයි කියලා බලන්න ඕන හොඳට. හරිද? ගාණ කියන්නේ පළවෙනි දවසෙත් කැපුවා දෙවෙනි දවසෙත් කැපුවා ඉතුරු ප්‍රමාණය මේ ඉතිරි වෙලා තියෙන ගාණ මීටර් 600යි නම් තව කොච්චර මේ සම්පූර්ණ කාණුවේ දිග හොයන්න කියලා කියන්නේ. හරිද? එතකොට අපිට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේක භාගයක් විදියට හොයාගත්තා නම් වැඩි ලේසි. හරිද? මේක භාගයක් විදියට හොයාගත්තා නම් වැඩි ලේසි. මේ ගෑල්ල හොයාගත්තා නම් හරි. හරිද? අපි දන්නවා මේ ෆුල් එක 1යි. ෆුල් එක 1යි. නැත්තම් අපි මුලින්ම ගත්ත 1යි කියන එක 1යි කියන එකක් ආවොත් එහෙම ඒක ඕනේ. ෆුල් එක 1යි කියලා අපි දන්නවනේ. ෆුල් එක 1යි කියලා අපි දන්නවා. හරි? සම්පූර්ණ එකක් තියෙනවා. ඒකෙන් 15න් 7යි. 15න් 2යි. ඉතුරු 600යි. ඕක තමයි තියෙන්නේ. හරිද? අපි මුලින්ම බලන්න ඕනේ මෙන්න මෙතන ඉතුරු ගාණ කීයද කියලා. ඉතුරු කොච්චරයිද කියලා භාගයකින් ගන්න ඕනේ. මේ වගේ ගාණක් આવුත් හදන්නේ එමයයි. ඉතුරු ගාණ කීයද කියලා භාගයකින් ගන්න ඕනේ. ඒකට මුලින්ම අපි මෙන්න මේ දෙකට ගියපු මුළු ගාණ හොයාගන්න ඕනේ. ෆුල් එකක් තිබ්බා. ෆුල් එකෙන් මේ දෙකට ගිය මුළු ගාණ කීයද? එතකොට මුළු පළවෙනි දින පළමු මේක නම් ලියන්න ඕනේ. දින දෙකේ කැපූ ප්‍රමාණය. හරිද? පළවෙනි දින දෙකේ කැපූ ප්‍රමාණය හොයන්න. පළවෙනි දවසේ 15න් 7ක් කැපුවා. දෙවෙනි දවසේ 15න් 2ක් කැපුවා. මේ දෙකේ එකතු කරන්න. මේ වගේ ගණන් එකතු කරන විදිය මම කියලා දුන්නා. හරය සමානයි. හරය වෙනස් වෙන්නේ නැහැ. ලවය එකතු වෙනවා 9. හරිද? ඔන්න පළවෙනි දින දෙක අවසානයේදී 15න් 9ක් කපල ඉවරයි. එතකොට ඉතුරු ගාණ කීයද? දැන් මේක 15න් 9ක්. එතකොට ඉතුරු ගාණ කීයද? ඉතිරිය. ඉතිරිය ගන්න මොකද්ද කරන්නේ? කලින් වගේමයි ෆුල් එකක් තිබ්බා. කීයක් කපලා ඉවරද? කීයක් කපලා ඉවරද? 15න් 9ක් කපලා ඉවරයි. 15න් 9ක් කපලා ඉවරයි. ෆුල් එකක් තිබ්බා 15න් 9ක් කපලා ඉවරයි. එකක් තිබ්බා 15න් 9ක් ඉවරයි. කලින් වගේම මම අර කිව්වා වගේ පල්ලෙහින් එක දාගන්න. මේ පැත්ත 15න් වෙලි කරගෙන යන්න. මේ පැත්ත එකෙන් වෙලි කරගෙන. හරිද? ඔය මම කියා දෙන්නේ මම මේක කියන්නේ වැඩේ කරගන්න අමාරුම කට්ටියට. හරිද? මේ ක්‍රමයට යන්න කියන්නේ වැඩේ කරන්න අමාරුම කට්ටිය මේ ක්‍රමයට යන්න නැත්නම් අනිත් කට්ටිය දන්නව කරන්න ඕන දේ පුඩා පොඩි මොනවා කරලා 15න් 15 ගෙලින් මුත්‍රේ ගදේ 15න් කියලා. හරිද? 15න් 15ට ගෙලින් මාවෙන් නම් දාලා ඒ කට්ටිය ගෙලින්ම ගදේ. අනිත් කට්ටිය මේ විදිහට හදන්න ගන්න පුළුවන් ලකුණු ටික අපි ෆුල් ගමු. හරිද? ගන්න බැරි ලකුණු ගැන හිතන්න නැතුව ගන්න පුළුවන් ලකුණු ටික අපි ෆුල් අරගන්න ඕනේ. එතකොට තමයි අපිට ගොඩ දාගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න 15න් 15ක් කියනවා ඔබට 15න් 15 අඩු කරන්න මේ එක්වරක් 15 15යි 15 15න් 15ක් කියනවා 15න් 9. මේ සුළු කිරීම කරන විදිය මතක නැත්නම් කලින් වීඩියෝ එක ආයේ බලන්න. ඒ බලලා තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න. නම්බරේ දීලා තියෙන්නේ ඒකයි අහන්න. අහලා තේරුම් ගන්න එකෙක් හරි ගොඩ යනවා නම් මොකක් හරි කරලා ගොඩ යන කාට මම උදව් කරනවා නේ. හරිද? මට පුළුවන් දේ මං ගන්න දේ මං සත පහක්වත් ගන්නෑ. ආවම මෙසේජ් එකක් දාලා ආවම ආලා වැඩි කරගන්න. හරිද? නිකන් කියලා දෙන දේ ප්‍රයෝජනෙ නැහැ. හරි? ඒතකොට මේකේ උත්තරේ එනවා 15න් 15 අඩු කිරීම 15න් 9 වෙනස් වෙන්නේ නැහැ 15 යටට 15න් 9ක් ගියාම 6. කිසි ලේසි මට ලේසියෙන් හරි 15න් 6. මෙතනින් ගාන ඉවරද? එතනින් ගාන ඉවරත් නැහැ නේ. හරිද? එතනින් ගාන ඉවරත් නැහැ. මෙන්න මේ 15න් 6 නේ ආවේ. 15න් 6 කිව්වේ මෙන්න මේ කෑල්ල. අන්න එතකොට අපිට එනවා කේස් එකක්. 15න් 6ක් 15න් 6ක් කියන්නේ කීයද මීටර? මේ 15න් 6 මෙන්න මේ මෙන්න මේ 15න් 6 කියන දිග මීටර 600යි. අන්න මේ ඉතුරු කෑල්ල මීටර 600යි කියලා ගානේ කියලා තියෙනවා. හරිද? මෙතනින් ආවා මේ හිව්වේ අපි ඉතුරු කෑල්ල.
ඉතුරු කෑල්ල මීටර් 600 කියලා ගානේ කියලා තියෙනවා. එතකොට 15න් 6 600ක් වෙනවා. හරිද? එතකොට ඔයාට දැනගන්න ඕනේ අපි මොකකින් මුලින්ම කරන්නේ? අපි ෆුල් එකක් හොයන්න නම් 15න් 6 කියන්නේ ෆුල් එකක් කියන්නේ ෆුල් එකක් 15න් 6 15න් 6 ෆුල් එකක් කියන්නේ 15න් 15ක්. හරිද? ෆුල් එකක් කියන්නේ 15න් 15ක්. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. ෆුල් එකක් කියන්නේ 15න් 15ක්. මොකද මේ එක කියලා ආපුවගේ හැමතැනදී 15න් 15 තමයි ආවේ. හරිද? ෆුල් එකක් කියන්නේ 15න් 15ක්. හරිද? මේ 15කට මේ සම්පූර්ණ එක 15කට කඩලා ඒකෙන් කෑලි 6ක් තමයි මේ තියෙන්නේ. හරිද? මුළු ෆුල් එක කෑලි 15කට කඩලා 6ක් තමයි තියෙන්නේ. එතකොට අපි ෆුල් එක හොයන්න නම් 15න් 15 කීයද කියලා හොයන්න ඕනේ. 15න් 15ක් එකපාර හොයන්න බෑ. අපි මුලින්ම 15න් එකක් හොයාගමු. 15න් එක කෑල්ලක් කීයද කියලා හොයාගමු. මේ 6ක් තමයි 600. එහෙනම් එකක් කීයද? 6ක් 600 නම් එකක් කීයද? 6ක් 600 නම් එකක් 6ක් 600යි එකක් 100යි. 6ක් 600යි නම් එකක් 100යි. කොහොමද ගත්තේ? 6න් බෙදුවා. 6න් බෙදුවම එකයි. හරිද? එතකොට එකක් එනවනේ. එතකොට 15න් එකක් හොයාගන්න මොකද කරන්න ඕනේ? 600 6න් බෙදන්න. 6ක් තියෙනවා. කෑලි 6ක් තියෙනවා. කෑලි 6ක් 600යි නම් එකක් කීයද කියලා හොයන්න 6න් බෙදනවා. තේරෙනවනේ? තේරෙන්නේ නැත්නම් ඕගොල්ලෝ උලුව කරන්න සුදුසු නේද? හරි? තේරෙන්නේ නැත්නම් මම මැසේජ් එකක් දාලා අහන්න ඕනේ. අහන්න අනිවාර්යෙන්. මේ ගොඩ දානවා. අවුත් අනිවාර්යෙන් ගොඩ දාලා දෙනවා. ලොගෙත් දැක්වුවොත් අහන එක එක්ක අතරමං කරන්නේ ගොඩ දාලා දෙනවා. අහපන් මේ 15න් 6ක් 600 නම් 15න් එකක් කීයද? එකක් 6ක් 600 නම් එකක් 100. එකක් 100. එහෙනම් 15න් 15ක් කීයද? 15න් 15ක් කීයද? 15න් 15ක් ගන්න මොකද කරන්නේ? එකක් 100යි නම් 15ක් ගන්න 100න් 100 15න් වැඩි කරනවා. හරි? එකක් 100යි නම් 15ක් ගන්න 100 මේ 100 15න් වැඩි කරනවා. එකක් 100යි නම් 15ක් ගන්න 15 මේ 15න් වැඩි කරනවා. එතකොට 100 15න් වැඩි කරාම 1500යි මීටර ලකුණු හලන්න එපා. මීටර ලකුණු හරියොත් එහෙම ලකුණක් අඩු වෙනවා. හරි? ඔච්චරයි. හරි. ඔන්න භාග ගණන් ටික මෙතනින් ඉවරයි. භාග ගණන් ටික මෙතනින් ඉවරයි. හොඳයි ගානේ භාග ගණන් ටික මෙතනින් ඉවරයි. අන්තිමට දීලා තියෙනවා මිනිස් දින ගණන්. මෙන්න මේ කෑල්ලට 4ක් දීලා තිබ්බ ලකුණු මෙන්න මේ කෑල්ලට මේ අන්තිමටම හදපු තුන්වෙනි කොටසට ලකුණු 4ක් දීලා තිබ්බ. ඒක තමයි වැඩිම ලකුණු දීලා තිබ්බේ. මේ 2019 ගාන ගන්නවට කියන්නේ 19 ප්‍රෝග්‍රෑම් මම 2018 ලිව්වේ 2019 ගාන මේ තියෙන මට මතක වෙන්නේ. ඔව්. හරි කාණුවේ ඉතුරු මීටර් 600 කපන්න මිනිසුන් 4 දෙනෙක්ට දින 3ක් ගිහිල්ලා. මිනිසුන් 4 දෙනෙක්ට දින 3ක් ගිහිල්ලා. මිනිසුන් 4 දෙනෙක්ට දින 3ක් ගිහිල්ලා. හරිද? ඊළඟට අහනවා දින දෙකකදී කපල ඉවර කරන්න. දින දෙකකදී ඉවර කරන්න වැඩිපුර මිනිස්සු කොච්චරක් ඕනද? මිනිසුන් ගන්න අපි දන්නේ නැහැ. හැබැයි මෙතන අහන්නේ වැඩිපුර මිනිසුන් කොච්චරක් ඕනද කියලා. අන්න. ඔන්න ඔය වචන මතක තියාගන්න. වැඩිපුර කොච්චරක් ඕනේද? වැඩිපුර කොච්චරක් ඕනේද කියලා අහුවොත් එහෙම ඔන්න ඔය වගේ මං කියවන ගණන් දැන් කරන්නේ ළමයි වරද්දන්නේ නැති නිසා කරකෝල අතරින්න බලනවා. ළමයි වරද්දන්නේ නැහැ. වරද්දනවා අඩුයි දැන්. ඒ නිසා කරකෝල අතරිනවා. දැන් මෙතනදී අහන්නේ මොකද්ද? වැඩිපුර කොච්චරක් ඕනේද කියලා. වැඩිපුර ගාණක් නෙහන්නේ. දැනටමත් 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාට වඩා කොච්චරක් ඕනේද කියලා තමයි අපෙන් අහන්නේ. හිතන්න එපා නෙමෙයි. වැඩි හිතන්න එපා. ඕගොල්ලෝ ගාණ හදාගෙන යන්න. උත්තරේ එනවා. නිකම් උත්තරේ එනවා. වැඩිපුර ගාණනේ හොයන්න තියෙන්නේ. හරි. වැඩිපුර ගාණක් හොයන්න බලමු. හොයලම බලමු. හරිද? ඔන්න මුලින්ම වැඩ ප්‍රමාණය ගන්න.
වැඩ ප්‍රමාණය. හරි. මිනිසුන් 4 දෙනෙක්ට දින 3ක් යනවා. 4 වරක් 3. කීයද? 12ක් යනවා. හරිද? 12ක් යනවා. දින දෙකකින් අවසන් කිරීමට අවශ්‍ය මිනිසුන් ප්‍රමාණය කියලා දැම්මා. වැඩ ප්‍රමාණය සමානයි මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. හරිද? වැඩ ප්‍රමාණය 12ක් තියෙනවා. මිනිසුන් ගණන දන්නේ නැහැ. මිනිසුන් ගණන අපි දන්නේ නැහැ. දින දෙකක් තියෙනවා අපිට වැඩි කරගන්න. දින දෙකක් තියෙනවා වැඩි කරගන්න. මං කිව්වා මේ දෙක මෙහෙට ගන්න. ඒ දෙක හෙට ගද්දී ඌ වැට පැන්න ගමන් උගේ දෙක මාරු වෙනවා. හරිද? මුගේ ගුණ කිරීම බෙදීමක් කළා තමයි මේ පැත්තට එන්නේ. හරිද? එතකොට 12ක්ම තියෙනවා. 12 දෙකෙන් බෙදලා තමයි මේ පැත්තට එන්නේ. එතකොට එනවා මිනිසුන් ගන්න. මේක සමීකරණ. හරිද? මතක නැත්. සමීකරණ දන්නේ නැත්නම් සමීකරණ විස්තර ගන්න වෙයි නම් මට මැසේජ් එකක් දාන්න. නොදානන් ඉන්න එපා. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මොනවද බලමු මොනවද බැරි කියලා. හරිද? ඒ නිසා දාන්න. නම්බරේ දීලා දාපන්. එන්දෙත් දාලා අහපන්. මම දන්න දේ මම තම පොට්ටි කියලා දෙනවා. මට වැඩක් නැහැ මේක තියාගෙන ඉන්න. දන්න දෙයක් කියන්නේ නැතුව තියාගෙන හංගගෙන ඉන්න මට වැඩක් නැහැ. ඒකයි උරුද්දයි. හරි? අහපන්. අහලා වැඩි කරගෙන ඉන්න එච්චර. 12 දෙකෙන් බෙදුවාම 6යි. මිනිසුන් ගන්න වෙනවා එතකොට 6යි. මිනිසුන් 6 දෙනෙක් තමයි ඕනේ. දැනටමත් ඉන්නවා අපි ගාව මිනිස්සු 4 දෙනෙක්. එතකොට වැඩිපුර ගාන හොයන්න මොකද්ද කරන්නේ? 6න් 4 අඩු කරලා වැඩිපුර මිනිස්සු ගාන අපිට ගන්න පුළුවන්. මේක දැක්කම දැන් මිනිසුන් 6ක් ඉන්න ඕනේ. දැන් 4ක් ඉන්නවා. වැඩිපුර මිනිස්සු කී දෙනෙක් කොන්ද එතකොට? දෙන්නයි. ඉතින් උත්තරේ එම නිසා කියලා මේ ඩොට් තුන දාන්න. එම නිසා වැඩිපුර මිනිසුන් දෙදෙනෙකු අවශ්‍ය වේ. ඔච්චරයි. ගානේ සම්පූර්ණ ලකුණු 10ම අතේ. ඊසි. පට්ට ලේසියිනේ. පට්ටම ලේසි වැඩක් මේක. හරිද? පට්ටම ලේසි වැඩක්. එම නිසා වැඩිපුර මිනිසුන් දෙදෙනෙකු අවශ්‍ය කියලා දාගත්තා. වැඩි ඉවර කළා ගාන ඉවර කළා. හරි. හරි. තව ගණන් 14ක් තියෙනවා මේ PDF එකේ. ගණන් 14 හදන්න ඕනේ. ගණන් 14 ඇතුලේ අලුත් දේවල් හම්බ වෙන්න පුළුවන්. පුළුවන් නම් try කරන්න. අලුත් දේවලුත් හොයලා හරි හදන්න try කරන්න. මට මැසේජ් එකක් දාලා හරි අහන්න මේක කොහොමද හදන්නේ මෙහෙම කොහොමද හදන්නේ. අහන්න දන්නේ දේවල් මං කියලා දෙනවා කියන්න දෙන්නේ නැතුව ඉන්නේ නැහැ. හරිද? පාන්දර 3-4 වෙනකම් මම කොහොමද ඇරලා. ඒ නිසා අහපන්. no problem අහන්න කියලා දෙන්න. එහෙනම් මේ ගාන මෙතනින් ඉවරයි. වීඩියෝ එකත් මම මෙතනින් ඉවර කරන්න. ගණන් ටික හදන්න. ඊළඟ වීඩියෝ එකෙන් ගණන් 14ක් හදනවා. ගණන් 14ක් හදනවා. පැය දෙක නෙමෙයි 3 නෙමෙයි කීයේ ගියත් මම මේ ගණන් 14ම ඊළඟ වීඩියෝ එකේ හදනවා. එච්චරයි. හරි? හැබැයි එතකොට මම නෑ විස්තර කරනවා කියලා දෙනවා. පළවෙනි ටික හොඳටම කියලා දෙනවා. අන්තිම වෙද්දි මම පඩ ගාලා හදන්නම්. නැත්තම් වීඩියෝ දික් වෙනවනේ. හරි? පැයක් දෙකක් අරගෙන මේ ගණන් ටික සේරම හදාගෙන යන එක ගානකට විනාඩි 18යි. ඔයගොල්ලෝ පුළුවන් නම් විනාඩි 12න් 15න් 12න් වගේ හදන්න බලන්න. පුළුවන් කරන්න මේ වගේ ගානකට එච්චර වෙලා වුන්නේ. හරි? විනාඩි 10න් හදන්න පුළුවන් නම් සුපි. හරි? එලකි. එහෙනම් මහුවා මගන්න ඕනේ. ඔයගොල්ලෝ ගණන් ටික හදන්න මම වීඩියෝ එන් කරනවා.